ආයිබෝවන් මානව දූපතේ අද දවස් අපි සාකච්ඡා කරන්නේ දිග පාදමේ දේහුස්ස part 2 we have already done part 1 part 1 නම් මේ වෙද්දි කරන්න ඉවරයි අපි මොකද part 1 වල කරේ මිනිමම් අපි මේ වැඩිපුර සාකච්ඡාවේ මිනිමම් සම්බන්ධයෙන් මිලිමීටර් සෙන්ටිමීටර් කරා centimeter millimeter color meters into km no km into meters like that no we have discussed the measurements. Today we are going to discuss another topic. Estimation the length. දිග නිවාරණය කරනවා. දිග නිවාරණය කරනවා. මහත් මේ දිග නිවාරණය කරනවා. මේ රාජ්‍ය අත්‍යවශ්‍ය දෙයක් මේක. මේක සාමාන්‍යයෙන් මේ ඔය බොහෝ ළමයි අපි ඔය ළමයි මේ වදමාස් කෙනෙක් කියලා පුතාලා වහර ගහන්න යනවා. ඒ වහර ගහන්න දෙන්නේ එයාලා කියලා ෆ්‍රීප මෙච්චර ඕලා. පලාල මෙච්චර ඕලා. ඉතින් කොහොමද කියනවා? එයාලා එහෙමයි දල වශයෙන්ම කියනවා. නිමාරණය කරනවාමයි. ආසන්න වශයෙන් කියනවා. එස්ටිමේට් කරනවා කියනමයි එස්ටිමේට් කරනවා. දල වශයෙන් කියනවා. පුතාලා ටයිල් අල්ලන් යද්දි ටයිල් මෙච්චර ඕලා. නේද? පලාල මෙච්චර ඕලා. සිමෙන්ති මෙච්චර ඕලා. එනවා තමයි එස්ටිමේට් කරනවා. නිමාරණය කරනවා. right. ඉතින් මෙතන අපිට කරන්නේ දිග නිමාරණය කරනවා. estimation එක length තමයි. බලමු පුංචි උදාහරණයක්. කියලා look at this තමයි. තාරිර මේ තියෙන පුතේ මේ තියෙන පොත් රාක් කරනවා. this is book rack තමයි. this is book rack. පොත් රාක් ඇතුළේ තියෙන්නේ. අපි මේක අපිට මේ පොත් ළමයි හිතවලමයි මේක අපි මේ හබද්දේ පොත් අපි දැන් පැක් කරන්න යන්නේ. we think හරි. then we take this is the height of this as අපිට කියලා මේ book rack එකේ අපිට මේ වෙලාවේ books දානවා මේ වෙලාවේ 100 වෙලාවේ books දානවා මේ වගේ මේ තියෙන්නේ books දානවා 100 මේක තමයි පොතේ ළම උස පොතක උස 100 වෙනවා ඉතින් මේක මේ rack එකේ පොත් කීයක් දාන්න පුළුවන්ද can you estimate මේ වගේ 100 උස කීයක් දාන්න පුළුවන්ද yes think තමයි ඔව් අපි හිතනවා මෙහෙම අපි හිතමු දැන් මේකේ rack එකේ කීයද උස කීයද 50යි නේ හරි 50 අපලා මේ කියලා එක පොතක් ළමයි 100 වගේ ඊපස්සේ තව එකක් දැම්මු කීයද එක 200 වෙනවා තව එකක් දැම්මු කීයද 300 වෙනවා තව එකක් දැම්මු කීයද 400 මේ ළමයි මේ පැත්තට පොත් ළමයි කීයද දාන්න පුළුවන් ළමයි 100 වෙන පොතක් ළමයි එහෙනම් මේ පැත්තට පොත් කීයද දාන්න පුළුවන්ද we can මේ 50 books no we can store 50 books පොත් ළමයි 50 ළමයි දාන්න පුළුවන් මේ පැත්තට ළමයි මේ පැත්තේ ඒ වගේ කියන්නේ මේ පැත්තට ළමයි 50ක් දාන්න පුළුවන් ළමයි ඊට පස්සේ ළමයි ආස 50 කියන ළමයි පොත් 100ක් දාන්න පුළුවන් ළමයි මේ පැත්තට දෙපැත්තේ ළමයි පොත් 100ක් දාන්න පුළුවන් එහෙනම් අපි ළමයි මේ book rack එකේ අපි කියනවා පොත් 100ක් පුතාලට දාන්න පුළුවන් කියලා ළමයි නිමාරණය කරනවා we can estimate we can store 100 books in this book rack okay මදි එනවා පොඩි දල අදහසක් ළමයි අපි ළමයි ඒක ළමයි මේක ලොකු ළමයි මේ සාමාන්‍ය ජීවිතයේ අවශ්‍ය ළමයි අපි සාමාන්‍යමයි විනුමක් බයින් නැතුව ළමයි අපි ගෙස් කරනවා ළමයි හිතනවා මෙතන පොත් මෙච්චරක් දාන්න පුළුවන් ළමයි මෙතන පොත් මෙච්චරක් දාන්න පුළුවන් මෙච්චර රීප් ඕලා මෙච්චර පරාල ඕලා නේ මෙච්චර දීප කාලයක් ඕලා ළමයි ඒ තමයි මේක හරි මේ අත්‍යවශ්‍ය කාල මේක තමයි පොඩි ළමයි අත්දැකීම තියෙනවා එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන අපිට සමහර වදු බාස් කෙනෙක් තමයි කියනවා වාහන මෙච්චර ඕලා කියලා අපිට කියන්න බෑනේ දෙවි ළමයි අත්දැකීම තියෙනවා එක්ස්පීරියන්ස් තියෙනවා there is a experience අත්දැකීමක් තිබුණා තමයි මේක නිමාරණය ඉතා පහසු වෙන්නේ හරි අපි එහෙනම් ගලක් කීපයක් බලමු මේ වරද මේ the උදුන් ප්‍රාග්නෝ ලෑල්ලක ගලකම තුරලු අපි මේ පොඩි ලෑල්ලක් තියෙනවා මේ පොඩි ලෑල්ලක් තියෙනවා මේ there is a back prag හරි කී ලෑල්ලේ ගලකම 300 මුළු ලෑල්ලේ ගලකම 300 මුළුමයි එහෙනම් මේ වරම ලෑල්ලේ ළම කීයක් දානවද 78 ළමයි we can pack ළමයි 78 ඊළමයි here one pack මෙලා මේ වගේ ළමයි කියලා වල තව එකක් දානවා ළමයි ඒ කියලා ළමයි දැන් 6ක් වෙනවා නේ 3යි කීයද 6ක් වෙනවා here how many packs are there ළමයි කීයක් දාලා ලෑලි 78 දානවා එහෙනම් what is the question ලෑලි ගොඩේ උසාන ළමයි සම්පූර්ණ ලෑලි කීයක් දාලාද 77ක් දානවා they ask the estimate the height of the set of prank තමයි මේ සම්පූර්ණම මේ සේර උසලම කොච්චර එයිද පුතාලා හිතන්නේ මේ වගේ. නෑරි දාද්දි සම්පූර්ණ කීයක් එයිද පුතාලා හිතන්නේ.
මේලා මෙහෙම දාලා මේ 3යි 6යි මේ ඔයරම කීයක් දාලා මේ ඔයරම 70 ළමයි දාලා 78 දාලා 1 මේ height is 3 cm නේ එහෙනම් what's answer 3 cm into 78 කීයද 3 times 4 24 2 remain 3 times 7 21 23 334 centimeters this is ලෑලි ගුදි උස එබැවින් ලෑලි ගුදි උස සමානයි 234යි cm. Estimate height of the set of planks. ලියන්න. Estimate height of the set of planks. ලෑලි ගුදි උස සමානයි 234යි centimeter. තේරුණානේ බදනේ? තව ගාන බලමු ඊළඟ ගාන බලමු. දෙවෙනි ගාන උතර. මම කියන්නේ මේ සමස්ත ආහාර ඉදම පැත්ත දිග 400 පුතේ. හරිද? එලා එක ළඟ කණු කීයක්? කණු ළමයි කණු විතර ළමයි. ඒක නම් අපි ඊට පස්සේ කම්බි කණු මේකම කම්බි ගහන්න යන ළමයි. නේ? කම්බි ගහන්න යන්නේ. දැන් අහලාමද කියන්න ඕන කියලා අහනවා. කොච්චරක්ද අවශ්‍ය කම්බි ප්‍රමාණය කියලා අහනවා. කණු ගාන. හරි. අපි ළම මෙහෙම අද රූපයක්. පුතා මේ වගේ අදින වගේ රූපයක්. ස්කෝයර් අදින මේ වගේ දලවසන මේ මොකද්ද මේ? සමසොස්සාරනේ. අපි අද රූපයක්. Okay. Can you draw the square like this? Can you draw square? හරිද? මේ වගේ ළමයි මේ තමයි ඉදව ළමයි. අපේ මේ ඉංග්‍රීසි මීඩියම් පුතාද බලනවා මේ 85 ළමයි වෙනම ගාලා I will explain later. Right? This 85 question for single medium only. ළමයි the English medium students you may listen this. This is very important one, right? Understand. Try to understand. පුතාලා සිංහල දන්නවනේ. පුතාලා මේක තේරුම් ගන්න. හොඳයි. මේ ළමයි කියන බයි පුතාලා යනමයි ඉදමත් තියනමයි. ඔයාලා ඉදම ළමයි කම්බි ගහන්න යන්නේ. කියන පැත්තටම දිග කියලාද? The one side 400 meters no? One side 400 ළමයි. ඕල්ලා same ළමයි. ඕල්ලා ළමයි එකම පැති සමානයිනේ. පැති හතරම සමාන ළමයි. හරි. දැන් මෙන්න මේකේ කම්බි ගහන්න යනවා. කම්බි කණු හිතන්න යනවා. කියලා මේ කම්බි කණු අතර පරතරේ අපිට මෙතන කණු වල හිතවලමයි. මෙතන එකක් හිතවලමයි. ඊට පස්සේ මෙතන තව එකක් හිතවලමයි. මෙතන තව එකක් හිතවලමයි. මේ වලයි හිතලා යනවලමයි. බලන්න දෙන කියලා මේ එක මේ කීයද මේ ગેප් එක 2යි නේ. 2යි මීටර්ස් ළමයි. මීටර්ස් 2යි ළමයි. ඊට පස්සේ ළමයි ලෙන්ත් ළමයි කියලා එක පැත්තක කීයද දිග 400යි නේ. දැන් මේ පැත්ත කීය අවරද? මෙහෙම එක පැත්තක් සඳහා අවශ්‍ය නෑ අපිට ඉස්සරහ අපිට මෙහෙම කරමු අපිට මේක ඉස්සරහ මේ පරිමිතිය වලමයි දැන් හවුද ගෙත්තනමයි වර්ෂ ලෙන්ත් එකමයි දිස්නමයි කියන සම්පූර්ණ දිග තමයි එන්නේ කීය මෙතන 40 400 ළමයි මේ පැත්තක් කීයද නම් 400 no ඔල්ලා 400 this also 400 හරි වස්ලමයි පරිමිතිය ළමයි අපිට දැන් පරිමිතිය සම්බන්ධව අපිට පාදවලමයි ඉස්සරහම සාකච්ඡා කරනවා වස්ලා පරිමිතිය ළමයි වතේලව දිග 400 දල 400 දල 400 දල 400 400 plus 400 400 plus 400 කියන බල 1600 ඉතින් යන්නේ යනවා ඉදමේ පරිමිතිය 1600 the pyramid of the land 1600 ඉදමේ පරිමිතිය 1600 ඉදමේ පරිමිතිය මොනවද දෙන්නේ මේ බීටස් සරිලමයි දැන් යනවා අවශ්‍ය කම්බි කරු කරන අවශ්‍ය කම්බි කරු කරන අවශ්‍ය කම්බි කරු කරනමයි ඕහරනමයි සම්පූර්ණ කී පරිමිතිය 1600 වේ කරු කිය ඕන දෙනවා කියනවා එක ગેප් එකක් කියලාමයි දෙකයි නේ අපිට මේ පැත්තට කියනවද මේ පැත්ත කිය ඕනමයි මේ පැත්ත වල 400 ළමයි එක පැත්ත 400 ළමයි 400 දෙකෙන් බෙදනවා කිය ඕනද 200 ඕන නේ පුතේ 200 ඕන හරි දැන් මේ සම්පූර්ණ කීයද සම්පූර්ණ එහෙනම් 1600 නේද 1600 ළමයි බෙදලා කියන්නේ දෙකෙන් බෙදනවා කීයද 1600 දෙකෙන් බෙදුවම 800 එනවා ඒ අවශ්‍ය කම්බි කරු ගාන කීයද 800යි දැන් අවශ්‍ය මුළු කම්බි කරු ගාන 800 800 ඒ හේතුවයි සම්පූර්ණ පරිමිතිය කීයද 400යි විතර 400යි 800යි 1200යි 1600 සම්පූර්ණ වතේලා කම්බි ළමයි ගහලා ළමයි වතේලා කම්බි ගහන ළමයි පළතල දෙකනේ
මේ පැත්තේ 200 ඕන. ඇයි 400 දෙකෙන් බෙදලා 200 400යි 400යි 600යි 800යි. ඔරයි පහසුරම කරේ මොකද? මුලින්ම ඉස්සර මේක පරිමිතිය හේවලමයි. පරිමිතියම හේවුව. පරිමිතිය වටේ දිග හේවුවා. කි වටේ දිග 400යි 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 1600 ළමයි. දැන් 1600 දෙකෙන් බෙදලාම කළු කීයවද? කළු 800 ඕන. හරිද? තේරුණානේ? අපේ ළමයි මේ ළමයි මේ ඉදපරමයි අපේ ළමයි පැත්ත ළමයි හතරම ගහන්න යනවා ළමයි. අපේ ළමයි එක පැත්තක් ගහනවා. අනිත් පැත්ත ළමයි ගහලා තියෙන්නේ. එක පැත්තක් ගහනවා. අපේ ළමයි මේ ළමයි මහපාර කියන ළමයි වතේ ළමයි මේ ගහන් දොන ළමයි වතේ ළමයි තියෙන ළමයි මේ වතේ තියෙන ළමයි මේ ගහන් අවශ්‍ය ළමයි ආරක්ෂාව හොදයි ළමයි. මේ පැත්තේ විතර ළමයි ගහනවා කම්මි කරනවා. දැන් කීයද මේ පැත්ත ළමයි කීය දිග කියන්නේ පැත්ත 400 නේ 400යි. එතන ළමයි බලද්ද පැත්තක් ගැහුවම අපි සාමාන්‍ය කොහොමද හෙව්වේ 400 දෙකෙන් බෙදුවා. කීයද ඔන්නේ 200 ආවේද 200 ආවේ. තර එක පැත්තක් ළම ගැහුවම මොකද වෙන්නේ? එක පැත්තක් ගැහුවම බයි පුංචි වෙනසක් වෙනවා. මම මේ තව මේ තේරුම් කරන් දැන් නමයි මෙතන එකක් ගහලා බයි මෙතන එකක් ගහලා ඔහොම ගහලා ළමයි යන්නේ. ඔර මෙවල බයි දෙකෙන් දෙක ගහලා බයි. ගහද මෙතන එකක් ළමයි එනවනේ. දැන් මොකද වෙන්නේ බයි? අනිවාර්යයෙන්ම මේ මුළු දෙකද දෙකක් එනවල බයි. එතන මෙතන බයි මේ සාන මේ තියෙන්නේ ඇත්තම මේ තියෙන පරතර සංඛ්‍යාව. මේකේ ගැප්ස් ළමයි. ලම්බලොක් ගැප්ස්. මේකේ කීයද? මේ තියෙන මොනවද? පරතර සංඛ්‍යාව. පරතර කීයක් තියනවද? පරතර 200ක් කියලාමයි. දැන් මේක තමයි සම්පූර්ණමයි මේ සවුත්තර බැලුම් කරලාමයි. මේ සවුත්තර උපහිතලමයි කෙලිම ළමයි අපි දැන් මේ 1600 දෙකෙන් බෙදුවම ළමයි 800 යනවා. දැන් මේක තමයි එක පැත්ත ළමයි. එක පැත්ත හිතලමයි කරලා ළමයි මෙහෙමයි 400 දෙකෙන් බෙදලා ළමයි එළ උත්තරේ කියන්නේ 200 ළමයි 200 තව එකව කරනවා. කියන්නේ 201යි. හරි. ඒතර විභාගය එහෙම හැවුවොත් ළමයි අර ශිෂ්‍යයන්ට ළමයි විභාගය ලියුව හින්දා අර දන්නවා මේ වගේ දේවල් ළමයි. එක පැත්ත වෙලා විතරක් ගැහුවා ළමයි අපි පරතර සංඛ්‍යාව එක හොරන්න ඕන. මොනවා වෙන්න ඕනේ? the number of gaps ළමයි. පරතර කීයක් තියෙනවද? පරතර 200ක් තියෙනවා. එලා එක හොරන්න ඕන. ඇයි හේතුව ළමයි මේ දෙපැත්තටමයි කළු මෙතන එකක් එලා ළමයි මෙතනත් තව එකක් ළමයි අනිවාර්යයෙන්ම ගහන්න ඕන. එහෙනම් ඒ තරම වැඩි වෙන්න ළමයි. එහෙනම් මොකද ළමයි? පරතර සංඛ්‍යාව එක හොර තමයි උත්තරේ කියන ළමයි. ඒ එක පැත්තක් ගැහුවා ළමයි. හතර පැත්තටම ගැහුවා ළමයි කෙලින්ම මේ අපි තාම කීයද මේ උත්තරේ 800යි. ඒ කියන්නේ පරතර 800යි. දැන් මෙතන ළමයි එක පැත්තක් හින්දා ළමයි පරතර සංඛ්‍යාව හොයලා එකම කරනවා. පැහැදිලිද නේද? එතන එහෙ හදිසියේ විවාහයට ආවොත් උඩේ කියන්න. මොකද නේද? සම්පූර්ණ වතේම ළමයි ගහන ළමයි කෙලින්ම ළමයි උත්තරේ මේ උත්තරෙම ගේන්න ළමයි. ඒ කියන්නේ වතේම ගෙවුවොත් අපි දැන් මේ උත්තරේ එන්නේ මොකද්ද? මෙන්න මේ පරතර සංඛ්‍යාව. පරතර 200 නම් උත්තරේ 200 එනවා. දැන් මේ එක පැත්තක් ගැහුවොත් මේ වගේ අපිට එක හොලන්න යනවා. දැන් පැහැදිලිනේ? ඒක උඩේ තියෙනවා. හරි. අපි ඉංග්‍රීසි පෙළ පුතා බලන්න ළමයි. එහෙනම් මෙහෙම කියන්නේ. ඒක කියන්නේ the length of the square of the plot ළමයි. නේ? ස්ක්වයර් ළමයි මේවා ළමයි ප්ලෑන් දෙක තියෙනවායි. කීයද 85 ළමයි. මේ ළමයි 85 ළමයි මේ වගේ ස්ක්වයර් එකක් තියෙනවා. අපි අද ස්ක්වයර් ළමයි මේ ස්මෝල් එක. මේ ස්ක්වයර් ළමයි. right this is square. හරි. තර මේක කීයද එක පැත්තක් කීයද? what is it? 85 ලෝ 85 ළමයි 85 meters ලෝ 85 meters ළමයි one side is 85 meters. හරි. then they ask what's the question? They ask estimate the total length he covered. The length of square is 85 ළමයි ලෝ. This the total length is 85. A boy ran round it 12 times. මේ පිරිමි ළමයි මේ වත ළමයි කීපාරයි ළමයි 12 වතාව යනවා. මේ වතේ ළමයි 12 වතාවලා දුර ළමයිනේ. මේ එක වත එකේ මේ ග්‍රවුන්ඩ් එක මේ ඉදව වතාව ළමයි මේ එලා කීයද 12 පාර ළමයි දුවනවා. trial round. එහෙනම් එක පැත්තක් කියලා එක මේ round per one round 85 ළමයි. How many rounds are there? 12 no? How many rounds are there? 12 ළමයි. The one round 85. එහෙනම් 85 into 12. What's the answer? 12 times 5 0 6 remain. 12 times 8 96 102 120 meters. You good idea ළමයි. හරි. This ළමයි answer. හරි. The answer is estimate the total length of he covered. Estimate
the total length he covered. ඒ ළමයි සම්පූර්ණයෙන්ම වත ළමයි 12 යද්දී ළමයි කොච්චර දුරක් යනවද? කොච්චර දුර යනවද? මීටර 1200 ළමයි යනවද 12 වර්ෂය ළමයි. ඕකේ පුතේ. හරි. අපි එනම් අදාළ හෝම්වර්ක් කී බලමු ගලන්නේ. හෝම්වර්ක් කී බලමු. හරි. අපි තමයි හෝම්වර්ක් කී ලියන්න. There are two questions. We will discuss at home. Do at home. We will discuss in our next class. අර ඊළඟ පන්තියේ මේ සාකච්ඡා කරමු. හැමෝම මේ හෝම්වර්ක් එක ලියා ගන්න. පැහැදිලි නේද? හරි. ඉතින් අපිට මේ අමාරුලා ඉස්සරලා ආයෙ පාරක් කරපුවා බලන්න චෙක් කරන්න. ක්ලාස් එක බලලා මේ හෝම්වර්ක් එක කරන්න. ඕකේ. අපි ළමයි ඉබස් අපි අද දවසේ අවසාන මාතෘකාව සහ ප්‍රධාන මාතෘකාව. මොකන්ද? පරිමිතිය. perimeter. We will see what is perimeter. අපේ අද දවස් අන්තිම මාතෘකාවද පරිමිතිය. perimeter. මොකද පරිමිතිය කියලා කියන්නේ? පරිමිතිය කියන්නේ වශයෙන් perimeter තමයි. මේ බලන්න. මම එක්සැම්පල් කියලා දෙන්නම්. කියලා මේ තියෙනමයි මේ රූපේ we take මේක හිතමු 7 cm කියලා. 7 cm. Here we take 10 cm. හරිද? වසල perimeter තමයි. ඕලොයි පරිමිතිය මේ වතේම දිග තමයි. මේ සම්පූර්ණ රූපේ වතේ දිග. ඒ කියන්නේ මේ සම්පූර්ණ මේක 10 නම් මේක 10 නම් අනිවාර්යයෙන් මේක 10 වෙන්න වෙනවා. Those are equal. We call සම්බුපාදනේ opposite side. What's the name? Opposite side. සම්බුපාදනම සමානයි. එහෙනම් මේ හැමෙම සමානමයි. අපි ඉලි දෙයක් ගහමු. සම්බුපාද. නේද? සම්බුපාද. සම්මුඛ පාද. අපිලා opposite side. සම්මුපාද. හරි. කියලා බලන්න. මෙයාලම 10 මෙයා 10. මෙයා 7 මෙයා 7යි. එහෙනම් මොකද පරිමිතිය කියන්නේ මේ වතේ විදිහට මේ කියන්නේ මේක 10යි. 10යි. 10 දැම්මා. ඊට පස්සේ මෙන්න මේ ටික ගත්තා. ඒ කියන්නේ කීයද? 7යි. +7. ඊට පස්සේ අපි මෙහෙම ලබා ගත්තා. ඒ කීයද? +10. ඊට අපි අවසාන කරේ ආරම්භතර අපිට ආයෙනවා. ඔහොම ආරම්භය මෙතන තියෙනවා. කීයද? 7යි නම. දැන් බලන්න ඔක්කොම කීයද දැන්? 10යි 7යි 17යි 27යි 34යි. එලා කීයේ මේ පරිමිතිය? 34යි සෙන්ටිමීටර් නෝයි. ඒ cm වෙන්න පුළුවන් මීටර වෙන්න පුළුවන් මේ. බලන්න ත්‍රිකෝණය දෙක ට්‍රයැන්ගල් නෝයි. අපිට මේක 8 cm. මේක 9 cm. This is 7 cm. දැන් how to find the perimeter ළමයි? there is ළමයි special letter perimeter p ලෝ කියලා. p කියලා p. symbol p. පිට ලියන්න පරිමිතිය p යන සංකේතය හදුවයි. පරිමිතිය දෙලිය කොට පෑනෙන් පරිමිතිය p යන සංකේතය හදුවයි. The symbol for perimeter is p. Symbol for perimeter is p. හරිද p ළමයි. හරි. අපිට වෙන p හොයනවායි. කො p හොයන්නේ? p කරනවායි පරිමිතිය හොයනවායි p සමානයි. කීවද? මේක මෙන්න මෙහෙම ගියා. අන්න මෙතන ආරම්භ කරා 9ක් ගියා. ඊපස්සේ මෙතනට ආවා. ඒ කියන්නේ කීයද? 7යි +7. අපිට ආරම්භ ළමයි තර මේවයි යනවා. යද්දී ඒ කීයද? 8 +8. ෆයිනල් ආන්සර් බලන්න. ෆයිනල් ආන්සර් කීය ළමයි 7යි 16යි. ඔක්කොම 24 cm. හරි. this is an example for perimeter. මේක පරිමිතිය සහ උදාහරණ දෙකක් මම කරා. දැන් අපි බලමු මොකද්ද පරිමිතියේ හැදින්වීම. මොකද පරිමිතිය කියන්නේ? what is definition? We will see. Write down the perimeter of a plane figure is a sum of the lengths of the side of that figure. සෞත්ත තරලූපයක පැති සියල්ලේ දිගවල එකතුව. එහි පරිමිතිය ලෙස හඳුන්වනවා. සෞත්ත තරලූපයක පැති සියල්ලේ දිගවල එකතුව ඒ පරිමිතිය ලෙස හඳුන්වනවා. හරි. අපිට දැන් පරිමිතිය බලමු. අපි මේ හැදින්වීම බැලුවා. අපි දැන් ඒකේ අදාළ ගණන් කිහිපයක් හදවලමයි. හරි. මේ ලබන පහ දැක්වෙන වෙයි තරලූපය ඇදැත්තේ පැත්තටම දිගම 1 cm නේ. the length of one is මේ those are square way. මේ තේරම square way. එක පැත්තටම මේ 1 cm. එක පැත්ත 1 cm. we take as 1 cm. මේ
එක පැත්ත 1 cm 1 cm. This also 1 cm. This is square ළමයි. එතකොට සමස්තේ එක පැත්තක් කියද 1 cm. අහලා ළමයි මේකේ මේක පරිමිතිය අහලා ළමයි. සම්පූර්ණ දිග අහලා. Each of the perimeter find the perimeter of each of the following figures. පහත එක්කේ තරලෝපේ පරිමිතිය සොයන්න. අපි බලමු ළමයි. මම වෙනම ගත්තා මේ බලන්න. ඊට බලමු ඉස්සරහ මේ බලන්න මේක එකනේ. මේ එකයි නම. මේක එකනේ ඕල්ලා සේම් නේ. මේක ඔක්කොම ස්ක්වයර් ළමයිනේ. ස්ක්වයර්. How will ළමයි? 1 2 3 4 5 6 7 8. You know 8. This side 8. Then this side 1 2 3 4 plus 4. Then this side 1 2 3 ළමයි. පැත්තේ 3යි. මේ වෙලාව කීයටද කොටු ළමයි? How many squares are there? කොටු 1යි 2යි 3යි 4යි. එන plus 4. This side ළමයි මේ පැත්තේ 2යි. plus 2. මේ පැත්ත ළමයි 1යි 2යි 3යි 4යි plus 4. plus number here 1 2 3 මේ පැත්ත 3යි. finally අන්තිම කීය අවසානයේ ළමයි මෙතන 1යි 2යි 3යි 4යි 4. ඉතින් පරිමිතිය P පරිමිතිය මොනවද පරිමිතිය පරිමිතිය මෙතන පරිමිතිය කියලා පරිමිතිය නා අපි ඊමේන අත දාන හතර දාන තුන දාන හතර දාන දෙක දාන හතර දාන තුන දාන තකි වාසය නා මෙතන එන්නේ අතයි කීයනේ අතයි 12යි 15යි 19යි 21යි 25යි 27යි 32යි නේද 32යි 32 32 වසල length is 1 is 1 cm no නේද යුනිට් කීයද 32යි සෙන්ටිමීටර සෙන්ටිමීටර 32යි ඉතින් බලන්න ආයෙ බලන්න චෙක් කරලා බලන්න උත්තරේ හරි කියලා බලන්න අපි යනවා ඊළඟ එහෙම question 89 තමයි අපි තනියම හොයන්න මේක find the perimeter of this figure right what's the length of one side 1 cm ලෝ එක පැත්තක කීයද බයි දිග 1 cm නේ 1 cm මේක 1 cm එක පැත්තක් 1 cm 1 cm මේක කොරම 1 cm ඕලා 1 cm හොඳ පරිල පරිමිතිය ලබයි බලන්න අපි ඇඩ් කරමු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 වසල පරිමිතිය 26 was unit is cm 26 cm perimeter and write down the perimeter equal 26 cm පරිමිතිය සමානයි 26යි කී පරිමිතිය සමානයි 26යි right the ප්‍රසාක අලුවමයි find the perimeter of the each of figure පහත රූපය පරිමිතිය සොයන්න find perimeter of each of the figure හරි මේක කොහොම පරිමිතිය වෙනවද this is square නේ මම square කරනවා බයි which one අදෝ square එක square එක හරි කියලා පැත්තරම දිගේ කීයද 6 cm නේ එක පැත්තරම 6 cm වෙනවා ඒ කියන්නේ මේ පැත්තත් 6 cm මේක all are equal නේ all are equal 6 cm 6 cm මේක තමයි 6 cm this also 6 cm this also 6 cm හැම පැත්තරම 4 වෙනවා එලා කියන්නේ මේ පැත්ත 6යි 6 දාල 6 දාල 6 දාල 6 කීයද 6 plus මේ පරිමිතිය සමානයි perimeter equal 6 දාල 6 දාල 6 දාල 5 ලාස 24 cm 24 cm right good idea no this is a rectangle lamai 91 rectangle තනියම හොයන්න බලන්න ශ්‍රීකෝලාස්සේ පරිමිතිය අපිට මේ අදිම රූපයක් 91 පොඩි රූපයක් අපි අදුමු this is rectangle lamai normal rectangle හරි what's the length මෙන්න කියලා මේ පැත්ත 10 නේ 10 cm
This is 10 cm. 10 cm. This is 7 cm no. මේවා ශ්‍රී කුරාස් කරනමයි. මහා ශ්‍රී කුරාස්යේ විශේෂ ලක්ෂණේ අපි කරලා චතුරස්‍ර පාදම කරද්දී මොනවාද? මේ පාද සමානයි. සම්මුපාද සමානයි. එහෙනම් මේක තමයි මේ පැත්ත 10 cm වෙනවා. එහෙනම් මේ පැත්ත සමානයි. මේක 7 cm මේක මේ පැත්ත කීයද? 7 cm වෙනවා. 7 cm. හරි. දැන් මේ කොල් පරිමිතිය වෙනමයි. නේද? දැන් පරිමිතිය සමානයි. find out පරිමිතිය සමානයි. කියන පරිමිතිය මේ පැත්ත 10යි. 10 plus 7 plus 10 plus 7. Kia antima ase final answer 17, 27, 34 cm. The perimeter is 34 cm. Right. අපි අපි ඊළඟ ගාන දෙනවා. ප්‍රශ්නාංක 94. සෝඩ 92 කරපයි. කොරම 92 කරපයි. 92 කරන කොහොමද? මේ තමයි this is triangle තමයි. all are same size no? ඔය අදිමු තමයි න. ත්‍රිකෝණය අදිමු. this draw the triangle. Right, this triangle. What's the length of one side? One side is 7 cm, no? All are equal. These are equal to triangle. All are equal. 7 cm. This also 7 cm. This also 7 cm. Apa maksud perimeter? Varian dalam perimeter. Perimeter equal perimeter සමානයි. Perimeter equal. All are 7 නෙමෙයි. 7 7 7. එහෙනම් 7 into 3 ළමයි. අපිට 7 ළමයි තුන දාන්න පුළුවන්. ඒක ලේසියිනේ. 7 වරක් තුන 21. එහෙම නැත්තම් මොකද? 7 plus 7 plus 7 21 cm. There are two methods. You can use any method. එළම අපේ 7 එළම තුනේ වෙලි කියලා all are same නේ. හරි this one ළමයි. බලන්න මේ බලමු. line 3. We take line 3. Separate me. Right. Line 3 question. This is last question in this today lesson. මේක අද දවසේ අපි අන්තිම මාතෘකාව. හරි. උත බලන්න මම තනියමදී හොයද බලන්න මේකේ. කොළේ මේ පරිවිතිය හොයන්නේ මම. වටේ දිගලේ පරිවිතිය කියන්නේ වටේ දිග. අපි ලියමු එහෙනම්. පරිවිතිය සමාන වටේ දිගලයි. කොළේ කියන්නේ ඉස්සලා මෙතන ලියමු. අපි මෙතන අපි ගමු A කියලා බයි. අපි A වලින් පටන් ගමු. මේ කියන්නේ කියන්නේ මෙතන ගියා 15යි. 15 plus මේක තමයි 6යි. මේක 6. 6. මේක මේක අපිට ඒක හොයන්න ඕනනේ. ඒක කොහොමද හොයන්නේ? මෙහෙම හොයනවා. අපි ඒක හොයන්නේ මෙහෙමයි. අපි හොයමු මෙතන සම්පූර්ණම මේ සම්පූර්ණ කැලේ කීයද 15යි නේ. මේ සම්පූර්ණ දිග කීයද 15යි නේ. 15න් මෙන්න මේ කැලේ විතරක් කීයද? කීයද මේ කැලේ? 8 cm නේ. 8 cm 8 cm. දැන් මේ තමයි සම්පූර්ණම 15 මේ කැලේ 8 එක මේක කීයද? මේක කියන්නේ නම් කීයද? 15 minus 7. හරි. දැන් මේ අපි මෙයාලව දන්නවා. මෙයාත් දාම මේක බලමු කියලා. කීයද මේක තමයි? සම්පූර්ණ මේ නැන්දේ කීයක් වෙන්න ඕනද කියලා හිතන්නේ. වසාවසනවයි. බලන්න මේ නැන්දේ මේක මොකද 6යි නේ. මේක 6 එනවා. මේක 6යි. මේක 7යි එනවා. එලා කියන්නේ 6 plus 7. කීයද නේද? 13 නම. හරි. දැන් ළමයි දැන් පරිමිතිය හොයන්න ලේසිද? අපි දැන් කොහොමද කරගත්තානේ? මේක කීයද? මේක අපි A වලින් පටගත්තා 15ක් ගියා 6ක් ගියා පස්සේ මෙතන කීයද? කීයද මෙතන? 15 minus 7 8 no 8 cm plus 8 cm 8 මේක 8 මේක 8 මේක A 7 නේ plus 7 this one plus 8 දාපිට වුණ අවසානයේදී ආරම්භතර තායාව මෙතනට මේ ගිහිලා මෙතන තමයි ආව ආරම්භතර තායාව කීයද දුර 13යි හරි එහෙනම් මොකද අවසාන උත්තරේ දැන් ඔය ඔක්කොම එක හොරු වෙනවා 15 6 21යි 29යි 36යි 44යි නේද 57 centimeter this is perimeter of the this figure හරි අපිට මේ හතේ මැදියේ ගියාම තව ළමයි ගියාම වැඩිපුර විස්තර අපි ඉගෙන ගන්නවා අපි මේක කියනවා සංයුක්ත තරලෝපය කියලා කියනවා මොකද්ද සංයුක්ත තරලෝපය සංයුක්තයි සයන්නේ සංයුක්ත
තරු රූප. මේක තමයි composite plane figures කියලා කියනවා. plane figures කියලා කියනවා. සයුත තරු රූප. සයුත රූප. හරි. මේක තමයි බේස් 7 දෙනවයි කරු. දැනගන්න අපි තමයි මේ වතේ තමයි දිග බලමු වෙන. 15යි 6යි 21යි මේක 29යි 36යි 44යි කෙනෙකුගේ 57යි. ඕකේ. හරි. මේ තමයි පරිවිතයමයි අවසාන කොටස. හරි. අපි තව ගණන් කීපයක් තියෙනවානේ. අලු උතරේ තව ගණන් කීපයක් අපි එකක් බලමු වෙනවා. අලු හතරක් බලමු වෙනවා. අලු හතරමයි. මෙහෙම බලන්න දෙන්න. තව ගණන් දෙකක් තියෙනවා. අලු හතර තව ගණන් කීපයක් තියෙනවා. අපි බලමු වෙනවා. ලයිදි පොළමයි. මම කියන්නේ පැත්තේ හැදිනවයි 8 cm වල මොකද්ද? Substrate shape very simple බයිනේ. කීයද? The length of the one side is 7 square බයි. This is square බයි. අපි අද square එක තමයි. This is normal square. හරි. මතක length of one side is 7. 8 no all 8 ළමයි. එනවා all 8 equal නේ. This is square. all 8 cm. එනවා මතක පරිමිතිය ළමයි. P equal 8 into 4 ළමයි නේ. අතේව කියනවා කීයද? 4 නේ 8 into 4. 32 cm. තව කරලා ඊළඟ කියනමයි. අලුව පහරම රෙක්ටැන්ගල් එක. ත්‍රිකෝණාස් යනවායි. අපි පුංචි ලුයි කරලා අදිනවමයි. පුතල බෑර පුංචි ලුයි කරලා අදිනවා. කම්බලි නැතුව පුංචි ලුයි කරලා අදගන්න. ඒක ගාන තේරෙනවමයි. පැත්තේ දිග කියනමයි 12 එනමයි. The length of the length and width of the rectangle are 12 and 8. එක පැත්තක් ළමයි 12යි. මේ පැත්ත 12යි. 12යි cm මේ පැත්ත කීයද? 8යි cm. හරි. අපි දැන් මේ පැත්ත 12 මේ පැත්ත කීයද? 12යි. මේ පැත්ත 8 කීයද? මේ පැත්තත් 8යි නම. මේවා equal නේ. මේ equal වෙන්න ඕන. මේ equal වෙන්න ඕන. හරි. ඉතින් rectangle වලනේ. දැන් කොහොමද p හොයන්නේ නේද? දැන් p සමානයි p හොයමු p සමානයි පරිවිතයේ. p සමානයි කියලා බයි. 12 දාල 12 plus මේක 8 plus 12 plus finally 8. හරි. අවසාන උත්තරේ කියනමයි 12යි 20යි ඊ උත්තරේ 40 යනමයි. පොඩි cm. පොඩි cm. This is final answer. or question number 95. හරි. තේරුණාද නේ? මේක මොකන්ද? ස්ක්වයර් එක. සමස්තයම එක පැත්තක් ළමයි හොයලා හතර වෙලි කරනවා. තමයි අතේව හතර එක වෙන්න ඕනේ. ඒකද මේ රේසියනේ. මේක තමයි ත්‍රිකෝණාස්ය. 12යි 12යි එක වෙලුවා අත අත එක වෙලුවා. 12 12යි 24යි 40යි. දැන් බලමු ප්‍රශ්නාංක 96. කොච්චර 96? right this is the perimeter of the square is 48 නමයි. දැන් මේ ත්‍රිකෝණාස්යලා පරිමිතිය නම දීලා තියෙනවා. මේ වගේ ත්‍රිකෝණාස්ය පරිමිතිය දීලා තියෙනවා. perimeter equal 48 වෙනවා. කොළමයි හොයන්නේ එක පැත්ත දිග හොයනවා. නේද? පැත්ත දිග සමානයි. නේද? පැත්ත දිග. පැත්ත දිග. නේද? හැමෝම පැත්ත දිග. මෙතන පැත්ත දිග. පැත්තක දිග. The length of the side. The length of one side. නේද? හැමෝම length of one side. Length of one side. ඊළඟ length of one side තමයි. සම්පූර්ණයෙන්ම මේ පැත්තලමයි ඕල්ලා ස්ක්වයර්මනේ ඔක්කොම සමානමයි. මේ පැති හතරම කීයද? 48 වෙනමයි. පැති හතරම 44 ළමයි එකක් පද කොහොමද? 48 බෙදලා කියන්නේ 4. කීයද? 12යි cm. 48 ළමයි බෙදලා කියන්නේ 4යි. හේ සම්පූර්ණ පැති හතරම 48යි ළමයි එක පැත්තක් කියන්නේ නා කීයද? 12යි. අපි පෙර පුංචිලා බලමු. මේ පැත්තට 12 ළමයි පැති හතර සමාන නම් මොකද දෙන්නේ? කොහොම පරිමිතිය හොයන්නේ නේද? p සමානයි කීයද? 12 කී වෙලි කරන්නේ ළමයි? 4 වෙලි කරනවා. උත්තරේ කී ළමයි එන්නේ? 44 ළමයි ආවරමයි නේ. ඒකේ මේ උත්තරේ CACM ඩිවැලජ් ළමයි. නේ? හරි. පැත්තේ දිගට 12 දීලා තිබුණා කොහොම පරිමිතිය හෙව්වේ? 12 4 වෙලි කරුවා. දැන් මේක අනිත් පැත්ත ළමයි. පරිමිතිය දීලා තියෙද්දි කොහොමද පැත්ත දිග හෙව්වේ? when perimeter is given how to find the length of one side? 40 divided by 4 12 cm. හරි අන්තිම ගානමයි. ත්‍රිකෝණාසාකාරමයි පොතක පරිමිතිය 100 ළමයි. පැත්තේ දිග 30 නම් හරි 50 ගන්නවා. අපිට පුංචි රූපයක් අපි අදිමු. පොඩි ත්‍රිකෝණාසාව අදිනවා. මේ වගේ අදිමු. හරි. අදලා අපිට මිනුම් දව බලන්න. බලා කියන්නේමයි.
මේක පරිමිතිය 100ලු. සම්පූර්ණ මේ සම්පූර්ණ පැති හතර වෙද්දී කීයද? මේ පැත්තයි ළමයි එන මේ පැත්තයි මේ පැත්තයි මේ පැත්තට පැති හතරම තමයි සමාන. මේ කීයද 40 100යිලු. එන p වලගේ 100යි. සම්පූර්ණ පරිමිතිය 100යි 100යි. එන මොකක්ද දාන්නේ නම් පළලහරනේ පැත්තේම පළලහරනවා. අපි දන්නා මේ පැත්ත 30නේ. මේ පැත්ත 30යි ළමයි. 0 0නේ. මේ 0 0 30යි කියලා 0 තියෙනවා. 30 මෙයාත් 30යිනේ. මෙයාත් 30යි. අර මෙයා ළමයි හොයන්න. කොහොමද මෙයා හොයන්නේ? මෙයායි මේ කොහොමද හොයන්නේ? ඔය 32ක් දාලා තියෙන්නේ. මෙයා මෙතන සමානයිනේ. මෙතන සමානයි. මෙතන සමානයි. ඇයි මේක ත්‍රිජි කොලස් කරනවායි. ඒක සම්පූර්ණවයි පැති හතරම කීයද? පැති හතරම 100 යන ළමයි මේ දෙකේ විතරක් කීයද? මේක 30යි මේක 30යි. ඒ දෙකේ විතරක් කීයද? 60යි. ළමයි පැති සම්පූර්ණ පැති හතරම 100යි. මේ දෙකේ විතර 60යි ළමයි. එලා කොහොම මේ දෙක හොයන්න? මෙහෙම කරමු එලා. අපිට මෙහෙනම් p සමානයි 100 කියලානේ. අපි හිතනවා පරල පැති දෙකේ දිග. පරල පැති දෙකේ දිග. The length of two breadths. The length of two widths. The length of two widths. Length of two widths. The length of two widths. ඊට පැති දෙකේ අපි කී දිගට බයි කොහොමද හොයන්නේ? සම්පූර්ණව 100 යනවා බයි. 100 ව අඩු කරනවා. මෙයා 30 මෙයා 30 කීයද? 60. 100 60 අඩු කරනවා. කී දෙන්නේ? 40යි. 40යි 100. 100 60 අඩු කරනවා කී දෙන්නේ? 40යි 100 වෙනවයි. අහන්න මොකද්ද බයි? පැත්ත පරලනේ ලියන්න දෙනවා. පැත්තක පරල. පැත්තක පරල. The length of the one side. ලියන්න. The length of the one side. The length of the one side. කිව්වනේ සම පැතිරව දෙකම තමයි පැති දෙකම 40 යනවායි හේතුව බෙදෙන සමානමනේ මේ දෙන්නම සමානයි මේ දෙන්නයි මෙයා දෙකම එකම වරම කියන්නේ 40 යනවායි දෙන්නම සමානෙ ඉඳලාමයි මොකද වෙනවයි අපි කරන්නේ මොකද වෙන්නේ සම්පූර්ණ දිග 40නේ 40 බෙදලා කියන්නේ දෙකේ මේ 40 දෙකේ බෙදවන්නේ 20යි 100 හරි තේරුණානේ 10 පාර කියා දෙන්න සම්පූර්ණයි සම්පූර්ණ කීයද පැති හතරම කීයද පැති හතරම 100යි වෙනවා. පැති හතරම 100යි වෙනවා. එහෙනම් මෙහෙමද? අපි හිතමු මේ පැත්ත තමයි. මේ පැත්ත. මේ පළවෙනි පැත්ත, මේ දෙවෙනි පැත්ත, තුන්වෙනි පැත්ත. අපි පැතිර හතරම එක්කම 100 වෙනවා. අනිවාර්යයෙන්ම දන්නවා මෙයා 30යි ළමයි. මෙයා 30 නම් මෙයා 30 වෙන්නේ මේ 30යි 30යි කියලාමයි 60යි ළමයි. මේ දෙකේ එකතුව 30යි 30යි කියද 60යි. හරි. එතන මේ සම්පූර්ණ 100 නම් එම හොයන්නනේ මේ දෙල්ලා විතර ළමයි 60 නම් සම්පූර්ණ 100 නම් හොයන්න ඕනේ 100න් අපි 60ක් ගියාම කී දෙන්නේ 40 ළමයි මේ 40 කියන්නේ මොකද්ද මේ පළල පැති දෙකේම ළමයි දිග ළමයි එලා මොනවද වෙන්නේ ළමයි එක පැත්තක් හොයන්න නම් 40 දෙකෙන් බෙදුව ළමයි මේ තරයි පැහැදිලි කරේ සෝ එකයි දා තේරුම් ගන්නවා ඒක තේරුණාද නේද පැති දිග්ස්ලා අපරයි සම්පූර්ණ 100නේ එලා පළල පැති දෙකේ දිග හොයනවා 100 60 දුරම 40යි පැති දෙකේම පළල පැති දෙකේම දිග. එලා එක පැත්තක් හොයන්න නම් 40 දෙකෙන් බෙදනවා. හරි අපිට වෙලාව එතනමයි අපේ ක්ලාස් එක ඉවරයි. ඊට පස්සේ මේ පාඩමේ අවසාන තව එකක් තියෙනවා නේ. ඉවර නෑ තව එකක් තියෙනවා. ඒකක් බලමු වෙලා. තව තියෙනවා. ත්‍රිකෝණාසාර ක්‍රීඩාමිතිය පරිමිතිය 400. අපි යනවා අනිත් පැත්තට තමයි සේම් ක්වෙස්චන් තමයි. ලේසි ගාලා. ඒක තනියම කරන් දෙනා එක. මම තනියම කරන්ද? මම පුංචි වෙලා දෙන්න. මම ප්‍රත්‍යක් ගැන හදිනවා පුතා තනියම කරන් දෙයක හැමෝම. හරිද බලන්න. මම කියන්නේ ලියන්න හැමෝම ලියන්න. ක්‍රීඩාමිතියේ පරිමිතිය ලියන්න. ත්‍රිකෝණාසාර ක්‍රීඩාමිතියේ පරිමිතිය. සමානයි කීයද 400යි. The perimeter of the rectangular playground. හැමෝම ලියන්න. ලියන්නද? ත්‍රිකෝණාසාර ක්‍රීඩාමිතියක පරිමිතිය. The perimeter of the rectangular playground equal 400 meters තමයි. මේ පැතිලව හතරම මේ පැත්තයි මේ පැත්තයි මේ පැත්තට පැති හතරම කියලා මේ සම්බන්ධ කියන්නේ 400 තමයි. නිවරේද? ත්‍රිකෝණාසාර ක්‍රීඩාපිටියක පරිමිතිය සමානයි 400. The length of the rectangular playground. හරි. දැන් අපි බලමු මේ පැත්තලම පළල 80. මේ පැත්ත 80. පළල පැත්ත දිලා තියෙනවා. පළල පැත්ත 80. මෙයා තමයි 80. මෙයා 80. දැන් මෙයා කියනමයි
මෙයා නම් මේ දෙන ඉක්වල් නේ. සමුපන් සමානයි. ඔපොසිට් සයිඩ් දා ඉක්වල්. මේ 80 බෑක් කීයද? 80 තමයි. එහෙනම් සම්පූර්ණයෙන්ම 400 නම් මේ දෙකේම කීයද? දෙකේම කීයද? කී 80 80යි 160යි නේ. අද අපිට හොයනවා මෙහෙම හොයනවා. අපි දැන් හොයනවා දිග පැති දෙකේ දිග. දිග පැති දෙකේ දිග. The length of two sides, no? The length of two sides. දිග පැති දෙකේ දිග ළමයි. කීයද? අපිට හොයන්නමයි. සම්පූර්ණයෙන්ම 400 ළමයි. 400 ළමයි මේ 80 80 ළමයි අපි අඩු කරනවා. කී 80 80යි. 80 දාලා 80 කීයද? 160යි ළමයි. එහෙනම් 400න් අඩු කරලා 160. කී දෙන්නේ? 240යි. බලන්න. මීටර්ස් ළමයිනේ. එහෙනම් අපිට අහන්නේ මොකන්ද? දිග පැත්ත දිග. දිග පැත්තක දිග. දිග පැත්තක දිග. හරි. පැත්තම දිග ළමයි. පැත්තක දිග. මේක ඕනේ මේක කවව the length of one side. පැත්තක දිග ළමයි. කොහොමදයි? පැති දෙකම ළමයි 240. ඒක නම් මොකන්ද මේ පළලි පැත්තයි මේ දෙක මේක එකතු වුණාම තමයි 240 වෙන්නේ. එල එක පැත්තක් හොයද කොහේ නම් 240 බෙදලා කියන්ද දෙකේ. ඒ උත්තරය එනවා 120යි මීටර්ස් ළමයි. ඔය තමයි නම් දිග. එර පළල කියද පළල 80යි දිග ළමයි බලමු උත්තරෙ බලමු චෙක් කරලා බලමු එනවා. බලමු මේ දාව 120 දාලා බලමු. මේ පැත්ත 120 මේ පැත්ත කියද 120යි. බලමු එනවා. 120යි 80යි කියද 200 ළමයි. 200යි 320යි 400. වුණා. තේරුණානේ? අපිට මේ උත්තරම ගත්තාම චෙක් කරන්න ඕන. මේ උත්තරේ හරි කියලා චෙක් කරලා බලන්න ඕන. එහෙනම් අපි දැන් පාදම අවසාන උනේ. ගලපදී අලු 8ක් හැදුවා. අපි පස්සේ හෝම්වර්ක් තිය බලමු. හෝම්වර්ක් බලලා මේ පාදම අපි අවසන් කරමු. අපි දැන් හෝම්වර්ක් බලමු. මේ තමයි ගෙදර වැඩ. තමයි පරිශ්‍රම එහෙමයි අදින්වත් කල්පනාවේ. තව වීඩියෝ දෙක නවත්තනවත් මේක අදින්න. ඉස්සරහ රූපරම අදින්න. ඇදලා එකපාර කරන්න. රූප ඇදලා එකපාර කරන්න. අරුණ 900 102 103 සේරම මේ පන්ති අපි හැමෝම පන්තියේ ඇවිල්ලා සාකච්ඡා කරමු. ක්ලාස් එන්න තියයි ප්‍රශ්නත්‍යවයි අහන්න ඕන දෙයක්. ඒකට බොහෝ අය මේ බලනවා. බොහෝ අය හැමෝම ඉතා අගය කරනවා මේ අපේ අලුත් ක්‍රමය. හැමෝම මහසි ඉන්නවා. හොඳ හැමෝම ලයික් කරලා කමෙන්ට් කරන්න. බොහෝ අය හොඳ මේ සමහර අය කියලා තියෙනවා ඉතාමත් මේ අපි ඉහළින් අගය කරලා කියනවා. සමහර අය you are the best teacher in the world කියලා. මේ ලෝකේ ඉන්න හොඳම ගුරුවරයා ඔයයි කියලා සමහර අය දාලා තියෙනවා. සන්තෝෂයි මේ වගේ අපේ පන්තිය නම් එන්නේ මේ වෙන ළමයි ඒව අදහසක් දීලා තියෙන ලොකු දෙයක්. ඒක අපේ පන්තියේ ළමයි අනිවාර්යයෙන්ම මාගල දල්නවා පන්තියේ නැති අය එහෙම කියලා කියන්නේ ලොකු දෙයක් තමයි. ඒ මගේ වීඩියෝස් බලලා එයා ළමයි හොඳින් අධ්‍යාපනය කරනවා කියලා ඒක මත ලොකු මේ ළමයි ඇත්තම සන්තෝෂයි. I am really happy. අපි තවරයි හෝම්වර්ක් කරනවා. අපි යමු අනිත් පිටුවට මේ ඉංග්‍රීසි මීඩියම් හෝම්වර්ක් එක. අපේ පාස් විලා කරනවා උනත් මේ කරන්න ඕන. තේරුණාද? ඉවලදී අයිඩියා ගන්න. Right, another page. Question number 107. Kasi hatre ga. Pada mo mahasira තාත්තා අම්මලා මහන්සියලා ඔයනේ ඒ මහන්සිය ප්‍රතිඵල ගත්තොත් ඔයාලා ජීවිතේ සාර්ථක වෙනවා. අධ්‍යාපනය කියලා ජීවිතේ කියන හොඳම දෙයක් ගන්න. හොඳම විකල්පය වෙන දෙයක් නැහැ. අධ්‍යාපනයේ තම උදාල හොදි කරුවොත් ජීවිතේ අනිවාර්යයෙන්ම ජය ගන්නවා. ඒ හැමෝම මහන්සියලා
පිළිපුල් ළමයි වෙන්න ඕන. අපේ ක්ලාස් එකේලවත් පිළිපුල්. පිළිපුල් කියන්නේ යහගුණයක් තියෙනවානේ. අධ්‍යාත්මික පෝෂණය සහ අධ්‍යාපනික පෝෂණය දෙකම තියෙනවා. අධ්‍යාපනය සහ විනය සහ අධ්‍යාපනය දෙක තුන තමයි ජීවිතේ සාර්ථක වෙන්නේ. හරිද? මේ ලියන්නේ මොකද කියන්නේ හැමෝම ලියාගන්න. අපි අපේ අදිනපයි පාද බලවත්තල ප්‍රශ්න 109ක් තියෙනවා. ඒක හැමෝම කරගෙනද ඒ වෙලාවට හැමෝටම ප්‍රාර්ථනා කරනවා ජීවිතේ ජය ගන්න අධ්‍යාපනය කියන එක තාම අත්‍යවශ්‍ය කියලා හැමෝම හිතාගන්න. තාත්තම්මලා ආදරය කරන්න, කීකරු වෙන්න හැමෝටම තෙරුවන් සරණයි. ජේසුස්විසයි. අප ගණිත පාසලෙන් මුදා හරින වීඩියෝ සියල්ල එසැනින් නැරඹීම සඳහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.